ඉන්දියානු භූතැටිය අර උඩ තිබිච්ච තැටිය හැපිලා ඒගොල්ලන්ගේ එවරස්ට් කඳු නිර්මාණය වෙන කාල පරාසෙදිම තමයි ඒ වෙනකොට ඉන්දියාවත් එක්ක එකට තිබිච්ච අපේ රටේ මධ්‍යම කඳුකරයත් ඒ ඉම්පැක්ට් එකටයි හැදුනා කියලා කියන්නේ. අපේ මධ්‍යම කඳුකරය පාෂාණ කඳුකරයක්. ඇත්තට මේක ස්ථායි තමයි. පස් සහ පාෂාණ ස්තර වලින් තමයි අපේ මධ්‍යම කඳුකරේ හැදිලා තියෙන්නේ. නිකන් පස් ගොඩැල්ලක් විතරක් නෙවෙයි. ඇත්තම කියනවා නම් අපි අද දකින මධ්‍යම කඳුකරේ මීට අවුරුදු මිලියන 2.6ක් වගේ කාලෙකදී හැදුනා කියලා ඉතිහාස කතාවල තියෙනවා. එහෙම හැදිච්ච මධ්‍යම කඳුකරේ කාලයක් යනකොට මහා වැහිවලට මහා හුලං වලට කාදනය වෙලා අද අපි දකින නිම්න දුර්ග කඳු ගංගා ඇලදොල නිර්මාණය වෙනවා. කොහොම හරි අපේ අරීය ජල වාහනය අපේ ජල විද්‍යාව රටේ දේශගුණයේ ජෛව විවිධත්වය පාලනය කරන්නේ මධ්‍යම කඳුකරේ කියලා මතක තියාගන්න සහෝදරයා. එතන තමයි අපේ පණ තියෙන්නේ. හાર્ට් එක නේ. ඒකට තමයි අපි මෙච්චර ගේමක් දීලා තියෙන්නේ. මධ්‍යම කඳුකරේ අස්ථායිද ආයහනවා නෑ. මධ්‍යම කඳුකරේ එහෙම අස්ථායි නෑ. නමුත් සාධක දෙකක් බලපානවා මධ්‍යම කඳුකරේ කාලෙත් එක්ක අස්ථායි වෙන්නේ. ඒකක් තමයි අධික මෝසම් වැහි දෙක මනුෂ්‍ය ක්‍රියාකාරකම්. අධික මෝසම් වැහිවලදී වැටෙන මහා වැස්සෙන් මේ කඳුවලට වතුර උරලා පස් සහ පාෂාණ අතර තියෙන සම්බන්ධය බුරුල් කරනවා. තව ටිකක් වැස්සහම කන්ද කඩාගෙන පහළට එනවා. මිනිස් ක්‍රියාකාරකම්. අපි ඒකේ තියෙන වන ගහනේ අයින් කරලා ගෙවල් හදනවා. ගස් ටික අයින් කරපු ගමන් ඒ මහා මෝසම් වැසිවලට පොළව කෙලින්ම නිරාවරණය වෙනවා. ගස්වල අතු වලින් බේරිලා වැස්ස පෙරිලා පහළට එනවා වෙනුවට වැටෙන හැම දිය පොදම මධ්‍යම කඳුකරේ උරා ගන්නවා. තව අස්ථායි වෙනවා. ඊට අමතරව වන ගහනේ සමහර තැන්වල ගස් ස්වභාව ධර්මය හදන්නේ කඳු වගේ තැන්වල තියෙන පස අල්ලගෙන ඉන්න. ඒ මැදට අපි කඳු කපලා පාරවල් හදනවා. ඒක තමයි දියුණුව නේද? අපි මධ්‍යම කඳුකරේ කපලා තට්ටු 10 15 බිල්ඩින් හදනවා දියුණුව නේද? පාලම් හදනවා රේල් පාරවල් හදනවා දියුණුව නේද? දැන් කොහොමද දියුණුව? දියුණුවද අපි පාදගත්තේ විනාශෙද පාදගත්තේ? මොකක්ද ඉතින් අපි කරන්න ඕන? එහෙනම් අර NB ආරෝග්‍ය සිත්යම් පරීක්ෂා කරන අවදානම් කලා පඳුන ගන්න ඒව මගාරින්. නායාමේ ප්‍රධානම හේතුව ජලය. ඒ නිසා ගෙවත්තේ ගොඩනැගිල්ල වටේ ජලය එකතු වෙන ස්ථාන හදන්න එපා. ඒත් එක්කම ගලන වැටෙන පිටවෙන ජලය නිසි කාණු පද්ධතියක් කරා පහළ ප්‍රදේශවලට යන බව තහවුරු කරගන්න. කඳු කැපීමෙන් නම් පුතා වලකින්න. බෑවුම් වල තියෙන ගස් විශාල පඳුරු ඉවත් කරන එක නතර කරන්න. හිස් අවදානම් සහිත බෑවුම් වල පස් අල්ලගෙන ඉන්න පුළුවන් පැණි දොඩම් තේ වගේ සමහර තනකොළ ಜಾති තියෙනවා. පස් බදාගෙන ඉන්න පුළුවන් ඒවා වවන්න. ජල මූලාශ්‍ර අසර ඉදිකිරීම කරන එක පුළුවන් තරම් අඩු කරන්න නවත්තන්නම පුළුවන් නම් හොඳයි. ගේ හදන්න අත්තිවාරම කපල ඉතුරු වෙන පස් ටික ගඟට දාන එක නවත්තන්න ඔබ ගංගා ද්‍රෝණියේ මේකේ තියෙන ගැඹුර අඩු කරනවා. ඉතින් පොඩි වැස්සටත් ෆ්ලෑෂ් ෆ්ලඩ්ස් කියලා කෑ ගහනවා. ඇලර්ට් එනවා. අඬන්න වෙනවා. හදිස්සියවත් බිත්තිවල බිම ඉරිතැලීම් ගියොත් දොර ජනෙල් ඇඹරුණොත් කන්දෙන් පහළට ගලාගෙන එන වතුරේ පාට මඩ පාටට වෙනස් වුණොත් අසාමාන්‍ය සද්ද බද්ද ගල් කැඩෙන ගස් පෙරලෙන සද්ද වගේ වැහුණොත් ඒ ගැන කල්පනාවෙන් ඉන්න. අවසානයක පවුලේ හැමදෙනාම කතා වෙලා ඩිස්ටාස්ටර් රෙඩි මූඩ් එකකට යන්න. ඒ වගේ කලාපයක නම් ජීවත් වෙන්නේ. තැනක් නියමයක් පාරක් මගක් යන දිහාවක් දැන් තීරණය කරලා ඉන්න. චාර්ජ් වුණාට පස්සේ පිට්ටනිය හොයන්න එපා. එහෙමයි මේවා ගැන දැන උගත්තු කියලා තියෙන්නේ. භූතානය වගේ රටවල් ගන්න. කාබන් සිංක් කන්ට්‍රි එකක්. මහලොකු සල්ලියක් තියෙන රටක් නෙමෙයි වුණාට ලස්සන රටක්. හැබැයි සංචාරකයෝ හැමෝටම භූතානයට යන වීසා එක ගහගන්න එච්චර ලේසි නෑ. ඒගොල්ලෝ ටූරිස්ට්ලව ඩිස්කරේජ් කරනවා. ඒගොල්ලෝ කියන්නේ අපිට ඔලු ගෙඩි ගන්න වැඩක් නෑ. සල්ලි ටිකක් වේදම් කරලා පරිසරය බලාගෙන ඒක අගේ කරලා යන්න පුළුවන් 5000ක් ආවනම් ඇති කියන මූඩ් එකේ තමයි භූතානේ. ඒගොල්ලෝ කියනවා සංචාරකයෝ ඇවිල්ලා මෙහෙ කරලා යන විනාශ දිහා බලපුවාම ඒව පිළිසකර කරන්න අපිට තියෙන වියහියදන් අපිට තියෙන ප්‍රශ්න බලපුවාම උන්දලා එනවට වඩා එන්නේ නැති එක හොඳයි කියලා. මේ ලෝකේ අපිට ළඟම රටක ප්‍රතිපත්තිය. භූතානයේ 60% කොළ පාටයි. මේවා ගැන දැනගෙන යමක් ක්‍රියාත්මක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ ඇස් ඇරෙන්න කියලා හිතාගෙනයි මේවා කිව්වේ. හැබැයි එහෙම ලේසි නෑ ඒගොල්ලන්ගේ ඇස් ඇරෙන්න කියලා අපි දන්නවා. මොනා කරන්නද? අපි වෙන වශයෙන් කරන පව් වල සම්පූර්ණ බර අපි සේරම එකට තමයි දවසක කරගහන්නේ. එච්චරයි.